විශේෂයෙන්ම ගර්භණී අම්මලට තමයි මේ මාතෘකාව වැදගත් වෙන්නේ. මම ආරාධනා කරනවා අනිවාර්යෙන් ගර්භණී අම්ම කෙනෙක් ඉන්නවනම් අම්මලා ඉන්නවනම් මේ වීඩියෝ එක බලන්න පුංචි හෝ දැනුමක් ලබා ගන්න. මම අද කතා කරන්නේ ගර්භණී අම්මලාට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙන්නේ ඇයි? ඒ සම්බන්ධව මම අද කතා කරන්නේ. ෆෝලික් ඇසිඩ් කියන්නේ මොකක්ද? ෆෝලික් ඇසිඩ් කියන්නේ විටමින් වර්ගයක්. සාමාන්‍ය ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මාස 3කට කලින් සහ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මාස 3ක් යනකල් ෆෝලික් ඇසිඩ් ගන්න කියලා ඔයාලා අහලා ඇති. ඇයි මේ මාස 3ක් ගන්න කියන්නේ? මොකක්ද ඒකට හේතුව? අපි ඒ ගැන කතා කරලා බලමු. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මාස 3ක කාලයක ඇතුළත තමයි ඒ බබාගේ නැත්තම් ඒ කලලේ අවයව හැදෙන්නේ නැත්තම් අත්‍යවශ්‍ය සිස්ටම්. ඒ සිස්ටම් හැදෙන කාලයක් තමයි ඒ මාස 3 කියන්නේ. මේ කාලය තුල සෛල විභේදනය ඉතාමත් හොඳින් වෙන්න ඕනේ. සෙල්ෆ් පොලිෆරේෂන් නැත්තම් සෛල විභාජනයට ඒ සෛල විභාජනයේ ශීඝ්‍රතාවය වැඩි කරන්න අනිවාර්යෙන් ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනවා. ෆෝලික් ඇසිඩ් ඌනතාවයක් තිබුණොත් මොකද වෙන්නේ? ෆෝලික් ඇසිඩ් ඌනතාවයක් තිබුණොත් ඒ වර්ධන ක්‍රියාවලිය හරියටම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම එක එක ආබාධ තියෙන දරුවන් හම්බ වෙනවා. ඒකට අපි ඩිෆෙක්ට් බබාලා හම්බ වෙනවා කියලා. විශේෂයෙන්ම නියුරල් ටියුබ් ඩිෆෙක්ට් නැත්තම් ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු තියෙන දරුවන් ඒ බබාලා හම්බ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකයි මෙච්චර මේ ෆෝලික් ඇසිඩ් වැදගත් වෙන්නේ. සාමාන්‍ය මයික්‍රෝග්‍රෑම් 400කින් ඒ ඩෝස් එකකින් තමයි මේ ෆෝලික් ඇසිඩ් ගන්න පටන් ගන්න. ඊට වඩා වැඩි ඩෝස් එකක් හා ඒ මාස 3ට වඩා වැඩි කාලයක් නැත්නම් වැඩි ඩියුරේෂන් එකක් ෆෝලික් ඇසිඩ් බොන අවස්ථාද තියෙනවා. උදාහරණයක් විදිහට අපි කතා කරමු. කලින් එහෙම දරුවෙක් ඉපදුණු අම්මා කෙනෙක්ට සාමාන්‍ය ඒ ඩෝස් එකට වඩා වැඩි ඩෝස් එකක් ගන්න අවස්ථාද තියෙනවා. ඒ වගේ ඩිෆෙක්ට් තියෙන දරුවන් හැදෙන රිස්ක් එක අඩු කරන්න අනිවාර්යෙන් මේ ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ. ගොඩක් අම්මලා මේ පිළිබඳව දන්නවා ඇති කියලා මම හිතනවා. නොදන්න අම්මලාට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. හැම අම්ම කෙනෙක්ම හීනේ තමයි තමන්ගේ දරුවා වර්ධනය තාවදින් වෙනවා දකින්න. නිරෝගී දරුවෙක් දකින්න. ඒ නිසා අනිවාර්යෙන් නිසි මාත්‍රාවට නිසි කාලයට ෆෝලික් ඇසිඩ් ගන්න. ඒකෙන් අනාගතයේ ඔයාට හම්බෙන්න දරුවා නිරෝගීවත් වර්ධනයේ ඉතාමත් හොඳ දරුවෙක් අනිවාර්යෙන් බිහි කිරීමට හැකියාවක් තියෙනවා. මම මේ කරපු වීඩියෝ එකෙන් පුංචි දැනුමක් ඔයාලා ගත්තා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අධිගත වෙයි කියලා හිතනවා නම් සේව් කරලා තියාගන්න. එහෙනම් thank you very much.